හරි අපි බලමු කොහොමද මේ පිච්චිලා මේ විසිකන්න LED බල්බ් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි මෙතනින් බල්බ් එකක් අරන් ඉස්සෙල්ලා හදමු. මේ LED බල්බ් එකේ මේක වොරන්ටි බල්බ් එකක්. මේක මේ කප් එක ගලවලා අයින් කරගෙන හොඳින් බලන්න මේ බල්බ් සෙට් එකේ කොහේ හරි එක බල්බ් එකක් පිච්චුනොත් මේ එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේක බලන්න නිකන් නෝමල් බල්ලත් බලා ගන්න පුළුවන් මේ පිච්චිච්ච බල්බ් තමයි මේ කළු වෙලා තියෙන්නේ. එහෙම නැතුම් බලනවා නම් මල්ටිමීටරයෙන් බලන්න පුළුවන්. නැත්නම් ලේසිම ක්‍රමේ 1K රෙසිස්ටර් එකක් අරගෙන 12 වෝල්ට් සප්ලයි එකක් දීලා බලන්න පුළුවන්. දැන් මේකේ නම් එච්චර දෙයක් කරන්න දෙයක් නැහැ. මේක මේ කළු වෙලා තියෙන්නේ. පිච්චිච්ච බල්බ් ටික හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ මේ බල්බ් කපලා මම නම් අයින් කරා. එහෙම අයින් කරන්න ඕනෙත් නැහැ. මෙහෙම අයින් කරගත්තා ලේසි. කපලා අයින් කළා මේකේ දෙපැත්ත මේ පොඩි පිහිතලකින් ඔය හූර ගන්න ඕන. මේකේ උඩ තියෙන මේ ඉන්සුලේට් ගතිය යන්න ඕන. ඒ කියන්නේ පොඩි පේන්ට් එකක් මේක ගහලා තින්නේ. ඒක යවාගෙන මේ විදිහට බල්බ් සෙට් එකේම යවා ගන්න ඕනේ. මේකෙත් යවන්න ඕනේ, මේකෙත් යවන්න ඕනේ. මේ විදිහට කරගත්තා. දැන් වැඩේ හරි. දැන් මේ අතර රෙසිස්ටර් එකක් තියලා පාස්ස ගන්න ඕනේ. ඒකේ ඕම්ස් වගේ මන් දෙන්නම්. ඔන්න අපි හදාගත්ත බල්බ්